Yo boys, welcome to Better Minecraft. ඔන්න ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ විශේෂ ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් ඇයි කිව්වොත් එහෙම මගේ ජීවිතේ මම ආසම ප්ලේ කරන්න ආසාවෙන් හිටපු ගේම් එකක් තමයි අද මේ ප්ලේ කරන්නේ. ඒ තමයි Better Minecraft. ඉතින් මම මේක ගැන වැඩි විස්තර කියන්න දන්නේ නෑ. වැඩි මං හිතන්නේ ඔයගොල්ලෝ දැන් Better Minecraft කියන්නේ මොකද්ද කියලා දන්නවා. වචනේ ඉතින් අලුත් කියන එක තමයි තියෙන්නේ. මෙන්න මේ වචනය ආපු හින්දා තමයි Minecraft එකට නිමාවක් නොමැති සෙල්ලම කියලා කියන්නේත්. දන්නේ නැත්නම් මගෙන් ඉගෙන ගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනට යමු ගේම් එකට. මොකද කිව්වොත් මට මේක ගැන කියන්න දේවල් නෑ. ඔයගොල්ලෝ දැන්නවත් දන්නවා. ඉතින් අපි ගේම් එකට යමු. Olha a mensagem. ඉතින් මම දැන්ටමත් වර්ල්ඩ් කිහිපයක් ක්‍රියේට් කරලා තියෙන්නේ. අපි ඉතින් කලින් මේ පොඩි එකක් ප්ලේ කරා. ඒක ගණන් ගන්න එපා. ඕකේ. අපි එහෙනම් ක්‍රියේට් new world දීලා අලුත් වර්ල්ඩ් එකක් ක්‍රියේට් කරමු. ඕකේ. ක්‍රියේට් new world එපා සුද්දා. අපේ වර්ල්ඩ් එකේ නම තමයි ගේමින්ග් හරි නේද? නෑ උටා චාරියා BMC නෙමෙයි නේද? BMC කියන එක තමයි හුටා. අයියෝ ආපහු ඒකම ක්ලික් වුණානේ. බලන්නකෝ. අවුලක් නෑ. මොකද කිව්වොත් friends මොකක්ද උනේ මේක කලින් උන්නේ අවුලන්නේ. ඕකේ පොඩි ලැග් එකක් යයි friends ගණන් ගන්න එපා. මොකද කිව්වොත් මං කලිනුත් maybe මොකද්ද මගේ ස්ක්‍රීන් රෙකෝඩර් ඇප් එක දාගෙන ඉවරලා මේකට පොඩ්ඩක් ලොග් ගාලා බැලුවා. පොඩ්ඩක් ලැග් එකක් යනවා. ඒකින්ද ගණන් ගන්න එපා. මේ ටිප්ස් සුත් දීලා තියෙනවා අපිට අයිනින්. ඕකේ මමත් ඉතින් මම මේකේ කතා කරන්නේ ඇත්තටම කිව්වොත් ෆිල් ට්‍රික්ස් ඔ කොපි කරලා වගේ ඔකට තේරෙයි. ඒ වුණාට මේකේ මම මේ හැම YouTube කෙනෙක්වම වගේම කොපි කරලායි තියෙන්නේ. ඒකින්ද ගණන් ගන්න එපා. ඕකේ අපේ වර්ල්ඩ් එක 100ක් කම්ප්ලීට් වුණා. ජොයින් ඉන් වර්ල්ඩ්. ඕකේ ටිප්ස් දෙනවා මොනවද දන්නෙත් නෑ. මට වැඩි ඉංග්‍රීසි බෑ ෆ්‍රෙන්ඩ්ස්. ඕකේ අපි වර්ල්ඩ් එකට වැටුණා. උඩ බලාගෙන නේද හිටියේ? ඕකේ ඕක පටන් ගත්ත වෙලෙන් පොඩි නෙමේ ටිකක් ලොකු ලැග් එකක් තියෙනවා. ඒකින්ද ගණන් ගන්න එපා. චුට්ටක් වෙලා යනකම් ඒක හරියන්නේ නැහැ. ඕකේ මේකට ආපු ගමන්ම කවුද දෙක්කේ වෙනස? ඉතින් දැන්ටත් ඔයගොල්ලෝ ඒක දන්නවනේ. ඉතින් මේ උඩක් අනේ මන්ද මොන පැත්තද මන්ද මේ එක පැත්තක මේ උඩ තියෙන මැප් එක දැක්කා නේද ඔයගොල්ලෝ? අන්න ඒක තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. ඕකේ අපි එනම් සාමාන්‍ය Minecraft එකට ආපු වහම කරන වැඩි කරමු. මේකේ අර මේ කවුද ෆිල් ට්‍රික්ස් ගේ ගේම් එකේ වගේ ෆිල් ට්‍රික්ස් ගහන Better Minecraft එකේ වගේ ගහේ යටම vlog එක කපපුවාම කඩන් වැටෙන්නේ නෑනේ. what the hell. ඕකේ අපි ගහ පොතක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලමු. ඕකේ මේක ඔබන්න තියෙන්නේ ටාස්ක් බනි සම්බුණා. ඕකේ ඕකේ හොඳ ලැග් එකක් යනවා ෆ්‍රෙන්ඩ්ස් මගේ ස්ක්‍රීන් රෙකෝඩර් එකත් එක්ක. ඕකේ අපි හදාගමු ක්‍රාෆ්ටින් ටේබල් එක. මොකද්ද මේ?
මේක බැරල් එක්කට සමානයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ. බැරල් එක්කට සමානයි. අද බෙටර් කියන්නේ බෙටමෙත් බෙටම් මොකද්ද මන්ද? උපරිමේ බෙටර් වලත් උපරිමේ. ඕකේ අපි මේ ටික පිළිවෙලට හදාගමු. අපි තව ගහක් කපාගමු. මේක කපලා ඉවර කරමුනේ ඔක්කොම ඉස්සෙල්ලා පවුනේ නැත්තම් ගහ. දැන් වැටුණා. ඕකේ අපි මේකත් කපාගමු. බලමු ඒක වැටෙයිද කියලා. ඒක වැටෙනවා මං හිතන්නේ උස්ස වැඩි ගස් වැටෙන්නේ නෑ මං හිතන්නේ. ඒකත් වැටුණානේ. අපි මෙන්න මේ ගහට පොඩ්ඩක් try කරලා බලමු. ඒකත් වැටුණා. කලින් මං හිතන්නේ මොකක් හරි ග්ලිච් එකක් හරි මොකක් හරි එකක්. ඕකේ. පියන ටක් ගාලා මේ ටික දාලා ඉවරලා හදාගමු. ප්ලෑන්ක්ස් නේද? මොනවා හරි හදාගමු ඉක්මනට. ඕකේ ඒ ටික හදාගත්ත. එහෙනම් අපි දැන් ටක් ගාලා හදාගමු. ෂවල් එකකුයි. එකෙන්ම හදාගත්ත හැකිනේ. හැබැයි ෆ්‍රෙන්ඩ්ස් අපිට මේවා මදි. මොනවද මේ ස්ටික්ස්. කින්ද තවත් ස්ටික්ස් ටිකක් හැදුවා. ඊට පස්සේ ඒ ටික දැම්ම මෙහෙම. ඊට පස්සේ හදනවා ෂවල් එක. ඕකේ අපි මේක ටක් ගාලා කොටාගෙන අරන් යමු. ඕකේ අපි පොළොව යටට හරනවද නැත්නම් කොතන හරි තැනක් හම්බෙනකන් යන්නේ. නැත්තම් දැම්මම හාරලා ඉවරලා අමාරු වෙමුද? කොහොද කිව්වොත් මම දන්න විදිහට මේකේ ගොඩක් සත්තු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපිට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. ඔව්. මෙතන තියෙනවා. තියෙනවා. මේ වේ ඇස්සේ මොක්කු ඉන්නවද දන්නේ නැහැ. කොක්කෝ ඉන්නවද දන්නෙත් නැහැ අප්පා. ඕකේ. අපි ටක් ගාලා ටූල්ස් ටික ඕන කරන මේ ටික මයින් කරගත්තා. අඩේ ෂීල්ඩ් එකක්. ඕකේ ගයිස් මේ ෂීල්ඩ් එකක්. ඒක what the hell man. ඕකේ ඒක වැඩි සතුටට කාරණාවක් නෙමෙයි. අපි මෙතන ඉක්මනට මාරු වෙන්න ඕනේ. ඒක හින්දා අපි ඉක්මනට ස්ටික්ස් ටිකක් හදාගෙන අනිත් ටූල්ස් ටික හදා ඕනක තමයි ප්‍රශ්නේ. මෙහෙදෙන්ද යෝ කනේ කරන්න බැරි අපා. මෙන්න මෙහෙදෙන්ද මෙන්න මේකට යන්න. ඕකේ අපි දැන් ටක් ගාලා හදාගමු ටූල්ස්. තව එකක් හදලා හැකි නේද? ෂවල් එකටත් ඒකෙම ඇති. අපි මේක තියාගමු. ස්ටික්ස් ටික දාන්න අමතකුණානේ කලින්. නැත්තම් ෂවල් එකත් එහෙම හදාගන්න තිබ්බා. ඕකේ අපි ටක් ගාලා තව මේවා ටිකක් මයින් කරන් යමු. ඒ පොඩ්ඩක් ඉන්න. ස්ටෝන් වලුත් තියනවද දන්නේ නැහැ නේද? ස්ටෝන් නැද්ද? අයන් විතරද? ඉන්න බලන්න. ඕකේ ටික දැම්මා. අනේ නේ. ස්ටෝන් වලට තිබ්බනම් මරු. පිකෙක්ස් එකෙන් මයින් කරන්න හදනවා ස්ටෝන්. ඔන්නක තමයි ප්‍රශ්නේ. අපිට ගාලා ස්ටෝන් ටිකක් හදාගෙන යමු. ඕකේ ඩර්ට් ටිකක් මයින් කරගමු. මොකද කිව්වොත් අපිට ඩර්ට් උත් ඕන වෙනවා. ඩර්ට් ටික මේවා උට්ට යන්න මේවා වැඩක් නැහැ. කස්ටම් රෙසිපීස් ටික බලන්නකෝ.
මේකත් තනිකරම යාරයාගේ එකම තමයිනේ. ඔක්කේ ඩර්ට් එකෙන්. එයා යන්නඩනි. ඔය යන්න මෙකිලා. ඔක්කේ 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 ඔක්කේ. පිටක් ගාලා වයින් කරගමු ඩර්ටිය. ඒ පොයින්ට් එක අයින් කරගමු. ඕකේ. අපි දැන් යමු කොයි හරි පැත්තකට. මෙන්න මේ පැත්තට යන්නේ. මෙන්න මේ වැඩේට තමයි ෆ්‍රෙන්ඩ්ස් මම ඩර්ට් එකතු කරගත්තේ. ඕකේ පොඩිලු හොඳ ලැග් එකක් යනවා. පොඩ්ඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. අපි මේක 5ට නේද දාලා තියෙන්නේ. අපි මේක 11ට විතර දාමු. මේ මොනෝ වෙනවද කියලා මන් දන්නේ නැහැ. මට නම් තේරුන්නේ නැහැ. අරකින් වෙන එක නම් මන් දන්නවා. අපි දැන් ගමක් හොයාගන්නත් ඕනේ. මම නම් හිතන්නේ අපි ෂීප්ලා ටිකක් හොයාගන්න ගියොත් තමයි හොඳ. ඕ මේ ළඟ පාත්තම අම්බෝ උගවන්න යන්න හොඳ නෑ ෆ්‍රෙන්ඩ්ස්. විලේජස්ලා සෙට් එකක්ව මට පෙන්නනවා මැප් එකේ. ඕ අපි මේ පැත්තට පොඩ්ඩක් යම් බලන්න. එන්චාන්ටින් ඇඳුමක් දාගත්ත සෙට් එකක් නේද ඉන්නේ. ඒ පැත්තට නොගින් හිටියොත් හොඳයි කියලා හිතුවට මම යන්නෙත් ඒ පැත්තටම තමයි පේනවනේ. මොනව කරන්නද යන්නත් එපා. ස්ටෝන් මයින් කර ඉන්න වෙලාවක් නැත. ඕ මයි ගෝඩ් මේක ඇතුළට යන්න ගිහිල්ලා කාගෙන දෙන්න වෙන්නේ. ඕ හරි නේද? අපි දුවමු. දැන් කන්න තමයි වෙන්නේ. මට ගමක් හොයාගන්න තිබ්බොත් ඒ ඇති හොඳටම. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද හිතන්නේ අද ගේම් ප්ලේ එක ගැන? ඉතින් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඉතින් ගමක් හොයාගෙන යන වීඩියෝ එක මම ඊළඟට ගේන්නම් ඔයගලන්ට. ඉතින් මගේ channel එකේ subscribers 20 ගහලා දුන්නාට බොහොම ස්තුතියි. ඊළඟට 25යි 30යිත් අපි ගහමු ඉක්මනට. ඕකේ. goodbye.